ඔයා අලුතින් මිලදී ගන්න හදන ඉඩමේ මායෙහි මාර්ගයක් තිබුණාට ඒ පාරේ ගමන් කිරීම අයිතියක් තියෙනවා කියලා හිතෙනවා නම් ඔයා අවසාන වෙතෙක් මේ වීඩියෝ එක බලන්න. මොකද ගොඩක් අය ලක්ෂ ගණන් වියදම් කළා ඉඩම් අරගෙන අන්තිමට ගෙවලුත් හදලා කාලයක් යද්දී පාරේ ප්‍රවේශ මාර්ග අයිතිය පාරේ ගමන් කිරීමේ අයිතිය නැති කරගත් අවස්ථා අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒ හින්දා අමාරු වැටෙන කලින් ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් ගැන මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා මේ වෙද්දී අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන ගමන්ම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අපි අද කතා කරන්නේ මාර්ග පරවශ්‍යතා අයිතිය, ඉඩමක මාර්ග පරවශ්‍යතා අයිතිය ගැන. මේ පරවශ්‍යතා අයිතිය කියන්නේ ඉඩමට ප්‍රවේශ වීම සඳහා ඇති මාර්ග අයිතිය සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. එතකොට මාර්ග අයිතිය කිව්වහම මේක අනිවාර්යෙන් ඉඩමකට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වුණාට ඔයා ඉඩමක් මිලදී ගන්න ගියන් පස්සේ ඔයාට බොහෝ දුරට හිස් ඉඩම් අපි මිලදී ගන්නෙ. එතකොට ඔයාගේ හිස් ඉඩම යාබද ඉඩනුත් හිස් තියෙන්න පුළුවන්. ඔයාට පාරක් මායිම් වෙලා තියෙනවා පේන්න පුළුවන් ඉඩම දැක්කහම ගොඩාක් වංචාකාර පුද්ගලයන් ඉන්නවා. ඉතින් මේ වගේ පාරවල් මායිම් වෙච්ච ඉඩම් පාර පෙන්නලා මේ පාර තමයි මේකට යන්න තියෙන්නේ කියලා විකුණනවා. නමුත් ගැනුම් කරුවා වෙන ඔබ දන්නේ මේ පාරේ අයිතිය මේකේ ඔප්පුවෙන් තියෙනවද? මේ ඇත්තටම මේක පාරක්ද නැත්නම් මේක නිකන් ඉඩමක් මැදින් හැදිච්ච තාවකාලික පාරක්ද? එහෙම කියලා මේ ඔයාලා හොයලා බලන්නේ නැහැ. ඔයාලා කවදා හරි ඉක්මනින් ගෙයක් හදාගෙන මේකේ පදිංචිලාවට පස්සේ යාබද ඉඩම හිමිකරුවා ඇවිල්ලා මේක මගේ ඉඩම මේක මැද්දේ පාරක් නෑ එහෙම කියලා එයා පාර වහන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. එතකොට සමහරට ඔයාට ඉඩම විකුණන පුද්ගලයාත් නැති වෙන්න පුළුවන්. ඒ මනුස්සයා වංචාකාරයෙක් නම් ඒ මනුස්සයා මේ වෙද්දි ඔයාට හොයාගන්න අනිවාර්යෙන් බැරි වෙනවා. ඒ හින්දා මාර්ග අයිතිය කියන එක ඉඩමට අනිවාර්යෙන්ම වැදගත්ම සාධකයක් ඉඩමක් මිලදී ගැනීමේදී. මොකද කොච්චර ඉඩම ලස්සන වුණත් ඉඩම අඩුවට හම්බ වුණත් පාරක අයිතියක් නැත්නම් ඔයා ලොකු අමාරුවක කවදා හරි වැටෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඉඩමකට පාරක් තියෙනවද? පාරේ ප්‍රමාණය කොච්චරද? ඒ වගේම පාර ඇතුලේ බෙන්දේ සිල්මක් වගේ නම් ඒක ඇතුලේ හැරවුම් වටරවුම් තියෙනවද? ඒ වගේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. සමහරට ඔයාට ඔප්පුවත් එක ප්ලෑන් එකක් ලැබෙයි. ඒකේ තියෙයි හැරවුම් වටරවුම අඩි 10 පාරක් හෝ 15 පාර එහෙම කියලා තියෙන්න පුළුවන්. නමුත් ඔයා බලන්න මේක ශ්‍රේෂ්ඨේ නැත්තම් බිමේ තියෙනවද කියලා. ප්ලෑන් එකේ තිබුණාට බිමේ නැති වෙන්න පුළුවන්. සමහරට ඉඩම් විකුණන හදන කෙනා කියන්න පුළුවන් දැන් මේක පේන්නේ නැහැ, කැලේට වැහිලා තියෙන්නේ, මේකේ මෙහෙම තියෙනවා කියලා. නමුත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මායිම් ගල් දාලා ඒ වගේ හැරවුම් වටරවුමක් මෙතන මේ මායිම් ගල් වලින් පෙන්නලා තියෙනවද? එතකොට පාර ලකුණු කරලා තියෙනවද? ඒ පාරේ කියන අඩි ප්‍රමාණය තියෙනවද කියලා ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ ආරක්ෂාවට. මොකද විකුණන කෙනා ඉඩම් විකුණුවාට පස්සේ ඒවට වගකීමට බැඳී සිටින්නේ නැහැ. කවදා හරි ඔයා තමයි අමාරුවක වැටෙන්නේ. අනිත් එක සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා පාරක්, එතකොට රජයට අයත් වෙනත් පළාත් පාලන ආයතනයකට අයත් පාරක් නම් ඒකේ අයිතිය ඔයාට අනිවාර්යයෙන්ම හිමි වෙනවා. එතකොට ওই මාර්ග අයිතිය ඔප්පුවේ නොවැටුණා කියලා ගැටලුවක් නැහැ. ප්‍රධාන පාරක් නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ මේ පුද්ගලික පාරවල් ගැන. පුද්ගලික පාර සමහර විට මේක ඉඩම් දෙකකට හෝ තුනකට ප්‍රවේශ වීමට තියෙන පාරක් වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ එක මායකින් තමයි මේ පාර වැටිලා තියෙන්නේ. නමුත් ඔයා හිතනවා මේ මායිමට දැන් මගේ මායිමේනේ පාර තියෙන්නේ, මට අනිවාර්යයෙන් යන්න පුළුවන් කියලා. එහෙම වෙන්න බෑ. කීයටවත් එහෙම වෙන්නේ අර ඉඩම් හිමිකරුවෝ ඉඩම් තුනකට කියමුකෝ පාර දාලා තියෙන්නේ. ඒ ඉඩම් හිමිකරුවෝ තුන් දෙනා දැනට ඉවල් හදලා නැහැ. නමුත් කවදා හරි දවසක ඇවිල්ලා ඒගොල්ලෝ මේ පාර තමන්ගේ පාර වෙන් කරගත්තොත්, ඒ ඉඩම් තුනට යන්න සඳහා පමණක් වෙන් කරගත්තොත් ඔයාට මේ මායිමේ තිබුණා කියලා ඔයාට ඒ පාරට ප්‍රවේශයක් වෙන්න බෑ. ඔයාට ඒකේ පයින්වත් ගමන් කරන්න හැකියාවක් නැහැ. එයාලට ඒ පාර වහන්න අයිතිය තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා බලන්න ඕනේ ඔයාගේ ඔප්පුවේ ප්ලෑන් වල මේ පාර ඔයාට ඔය කියන පාර තියෙනවද කියලා. ඉතින් ඉඩම් විකුණන පුද්ගලයෝ බොහෝ දුරට කියනවා මේක කාලයක් තිස්සේ මෙතන පාර තියෙන පාරක්. ඒ හින්දා මේකේ ගැටලුවක් නැහැ. මේක තමයි මෙතන යන්න පුළුවන් පාර. මේකට ඉඩමට තියෙන පාර මේක තමයි. මේක වහන්න කවුරුත් නැහැ. එහෙම කියලා කියන්න පුළුවන්. නමුත් ඔයා රැවටෙන්න එපා. එහෙම කට වචනෙට පාරවල් එහෙම කාටවත් දෙන්න බෑ. අනිවාර්යෙන් ඒක ලේඛන වලින් තියෙන්නම ඕනේ.
ඒක ඔප්පුවේ තමයි සඳහන් වෙන්න ඕනේ මාර්ග පරවශ්‍යතා අයිතිය සමග කියලා. නැත්තම් ඔයාටම විතරක් නම් ඒ පාර තියෙන්නේ මාර්ග අයිතිය කියලා දෙනවා. ඒ වගේ හිමිකම් සහතිකෙන් ඔයා ඉඩමක් මිලදී ගන්නවා නම් පිටිපස්සේ හිමිකම් සහතිකයේ අනිත් පැත්ත පෙරලා බලන්න කැබලි අංකයක් දාලා මෙන්න මේ කැබල්ලෙහි මාර්ග පරවශ්‍යතා අයිතිය සමග නැත්තම් මාර්ග අයිතිය සමග කියලා වැටලා තියෙන්නම ඕනේ. නැතුව කොච්චර වාට මේ අයිතිය තියෙනවා කියලා විකුණුම් කරුවා කිව්වත් ඒක පිළිගන්න එපා. එහෙම වුණොත් ඔයා ලොකු අමාරුවක වැටෙන්නේ. ඉතින් මම දිගින් දිගටම කියන්නේ කොච්චර පාරට මායිම් වෙච්ච ඉඩමක් වුණත් පාර පෞද්ගලිකයි නම් ඔයාගේ ඉඩමේ ඔප්පුවේ ඒ පාර ගැන කිසිම සඳහනක් නැත්නම් මාර්ග පරවශ්‍යතා අයිතියක් මාර්ග අයිතියක් ඒ කියන්නේ මාර්ගය භාවිතා කිරීමේ අයිතියක් ඔයාට පොදු අයිතියක් තියෙනවා කියලා ඒකේ ඔප්පුවේ ඔයාගේ ඔප්පුවේ සඳහන් කළා නැත්නම් අනිවාර්යෙන් ඔයා ලොකු අමාරුවක වැටෙනවා. ඒ හින්දා ඔයාට වෙනත් පාරක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. නැත්තම් ඔයාට තියෙන්නේ ඒ පාර විතරයි නම් ඔයාගේ ඔප්පුවේ තේ පාර සඳහන් කරලා නැත්තම් අනිවාර්යෙන් ඒ ඉඩම නම් මිලදී ගන්න එපා. ලොකු අමාරුවක වැටෙන්නේ. ඒ හින්දා මේ කාරණේ ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔප්පුවේ මාර්ග අයිතිය තියෙනවද කියලා ඒ උපලේඛනෙන් ඔයාලට බලන්න පුළුවන්. මේක ලේඛන වලින් පරීක්ෂා කරන විදිය ඒ සම්බන්ධව මම කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක දික් වෙනවා. අපි තවත් වීඩියෝ එකකින් මේ පාර හරියටම පත්තිරු වලින් කොහොමද හොයාගන්නේ කියලා අපි ලේඛන වලින් බලන හැටි සාකච්ඡා කරමු. අදට ඔයාලට මේ වීඩියෝ එකේ මේ කියපු අදහස ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.